ඉස්කෝලේ එහෙම නැත්නම් ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර එනකොට ඔයාට දැනෙන මහන්සිය ගැන මම හොඳටම දන්නවා. ඉතින් ගෙදර ආපු ගමන් මම බෑග් එක මුල්ලකට විසික් කරලා විනාඩි කිහිපයක් විතර රෙස්ට් කරනවා කියලා හිතාගෙන ඔයා ඇඳට වැටෙනවා. හැබැයි ඉතින් ඔයා දන්නේම නැතුව පැය 3-4ක් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඔයා එක අකුරක්වත් පාඩම් කරලා නැහැ. එක පොතක්වත් අතින්වත් අල්ලලා නැහැ. ඔව් ඒ වෙලාවට ඔයාට ඔයා ගැනම දැනෙන්නේ මහා අමුතු වරදකාරී හැඟීමක් නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මහන්සියවත් ඔයාගේ ඩිසිප්ලින් නැතිකමේවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඉස්කෝලේ ආවට පස්සේ ඔයාට ෆෝකස් කරන්න බැරි වෙන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ මොළය ෂට් ඩවුන් මෝඩ් එකට ගිහින් තියෙන එක. ගොඩක් අය මේක බලෙන් වෙනස් කරන්න හදන විදිය සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් අන්න ඒ නිසයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට ගොඩක් අය නොදන්න ප්‍රබල ස්ටඩි ටෙක්නික්ස් 8ක් අරගෙන එන්නේ. මේ ක්‍රම ටික ඔයාගේ මොළය රීචාර්ජ් කරලා ෆෝකස් එක වැඩි කරලා ඔයාගේ කම්මැලිකම සදහටම නැති කරලා දානවා. හරි ඉතින් අපි දැන් කතා කළා හොඳටම ඇති. අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු. අංකාට ක්‍රියාශීලීව යථා තත්ත්වයට පත් වෙන්න. ඔයාට දැන් ඇත්තටම මහන්සි නේද? දවසම පන්තියේ වාඩි වෙලා බෝඩ් එක දිහා බලාගෙන අහගෙන ඉන්න වගේ රඟපාලා ඔයාට ගොඩක් මහන්සි ඇති නේද? බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම කම්මැලික් වගේ ඇඳට වැටිලා නිදා ගන්නව වෙනුවට ඇක්ටිව් රීසෙට් එකක් try කරන්න. ඔව් මම කියන්නේ ඇත්ත. ඔයාගේ ඇඟ පොඩ්ඩක් හොලවන්න. නැගිටින්න. ඇඟ පොඩ්ඩක් ස්ට්‍රෙච් කරන්න. ඔයාගේ මොළයට ආයෙත් පණ ගන්නන්න පුළුවන් විදිහේ ඇඟ හිරිවැටෙන්න ඇල්ලොතර ටිකක් නාගන්න. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න. අනේ ඒත් මට මාරු මහන්සි කියන නිදහසට කාරණා නම් මට කියන්න එන්න එපා. ඔයා දන්නවද ඇත්තටම මහන්සි වෙන්නේ කොතනද කියලා? ඔව් ඒ තමයි ඔයා විභාගේ ෆේල් වෙලා මොළේ මරණු කෙනෙක් වගේ දවස්ම ෆෝන් එක දිහා බලාගෙන කාලේ කෑව නේද කියලා තේරෙනකොට දැනෙන මහන්සිය අද දැනෙන මහන්සියට වඩා ගොඩක් වැඩි. ෆිසිකල් ඇක්ටිවිටි නැත්නම් ශාරීරික ක්‍රියාකාරකම් කියලා කියන්නේ ඔයාගේ රහස් කෝඩ් එක. ඉතින් ඒකින් ඔයාගේ ලේ ගමනාගමනය වේගවත් කරලා ඔයා පාවිච්චි කරන්නේ නැති ඔය මොළයට ඔක්සිජන් පම්ප් කරනවා. නිකම්ම වචන දිහා බලාගෙන තේරුණා වගේ ඉන්නවා වෙනුවට ඇත්තටම පාඩම් කරන දේ මතක හිටින්නේ අන්න එතකොටයි. ඉතින් ඒ නිසා නිදාගන්න ඕනි පොඩි ළමෙක් වගේ හැසිරෙන එක දැම්ම නවත්තලා නැගිටලා ඔයාටත් මොලයක් තියෙනවා වගේ වැඩ කරන්න පටන් ගන්න. අංක 7 ඉස්කෝලේදීම පාඩම් කරලා එන්න. හරි. ඔයා හිතනවද ගෙදර ගිහිල්ලා ඔයාට පාඩම් කරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම බෑ. ඔයාට ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද ගෙදර කියලා කියන්නේ ඔයාගේ මොළය ෂට් ඩවුන් වෙන තැන. ඔයාගේ ෆ්‍රිජ් එක ඔයාට කතා කරනවා, ඇඳ දැක්කම නිදා ගන්නම හිතෙන්නේ. TikTok බැලුවම පාඩම් කරන්න උදව් වෙනවා කියලා හිතලා ඔයාවම රවට්ට ගන්නවා. දැම්ම බොරු කියන එක නවත්ත ගන්න. ඔයාට තියෙන එකම එක වැඩයි. පොත අරින්න, කියවන්න, මතක තියාගන්න. හැබැයි ඔයා තෝරගත්තේ කම්මැලිකම. ඉතින් ඒකට පොඩි විසඳුමක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලේම හරි එහෙම නැත්නම් ලයිබ්‍රරි එකේ හරි ඉඳලා පාඩම් කරන එක. ඒ පරිසරය ඔයාගේ මොළය බලෙන් හරි වැඩ කරන මූඩ් එකට දානවා.